මේක ඔයාගේ කතාවද? මගේ කතාවද? නැත්නම් අපේ කතාවද? මේ කතාව කාගේ වුණත් ඒ කතාවට පෙරවදන උනේ ඔයා. දුක, කඳුල, සතුට, සිනහව වෙලාවකට පුදුමය. ඒක හරි ලස්සනයි. පිටුවෙන් පිටුව හරි ලස්සනට කෙත්තම්මුණු මේ කතා පොතේ අවසන් පරිච්ඡේදය නිකම් හිස් පිටුවක්. අඩුම ගානේ අවසානයක්වත් අවසානයක් නැති කතාවක කොයින්ද අර්ථයක්? කොච්චර කල්පනා කළත් හිතට හිතෙන්නේ මෙහෙම. ඉතින් තාමත් මේ හිත් පොතේ ඉඩ තියාගෙන ඉන්නේ මේ කතාව මෙච්චර කාලයක් ලියාගෙන ආපු ඔයා වෙනුවෙන්මයි. මොනවා කිව්වත් මම පින් කරලා නැතුව ඇති. මේ භවයේදීම මේ කතාවේ අවසානය දකින්න. අඩුම ගානේ ඊළඟ ආත්මෙදිවත් මම බලන් ඉන්නවා මේ කතාව සම්පූර්ණ වෙනකම්. හැබැයි එදාටත් මං අහයි මේක ඔයාගේ කතාවද මගේ කතාවද නැත්නම් අපේ කතාවද? පෙරවදනක් වී මගේ කතාවට පටුන ලියන්නට හීන එවා පිටුවෙන් පිටුවට ගෙතු කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා.